ඉතින් අදයන් මාත් එක්ක සීතාවක උද්දිත උද්‍යානයට. ඉතින් ඔබ මේ ගමන බස් එකේ යනවා නම් අවිස්සාවෙල්ල ප්‍රධාන බස් නැවතුමේ නවත්තන තුම්මෝදර බස්සේ ගිය හැකිය. ඉතින් අපිත් ගියේ මේ තුම්මෝදර බස් එකේ. එම බස් පැයෙන් පැයට ධාවනය වේ. එසේ නොමැතිනම් පුවප්පිටිය හන්දියෙන් බැස තුම්මෝදර බස්සේ ගිය හැකිය. උද්දිත උද්‍යාන අතරින් මා දැකපු සුන්දරම උද්‍යානය තමා මේක. මෙහි දැනට පවතින නැරඹුම් ගාස්තුව ලෙස එක් අයෙකුගෙන් 236ක් අය කෙරේ. ඉතින් මා මෙතෙන් පටන් ඉදිරිපත් කරන්නේ මෙම උද්දිත උද්‍යානය ගැන වැඩිදුර විස්තරයි. ශ්‍රී ලංකාවේ පිහිටි උද්දිත උද්‍යාන අතරින් එකක් වන තිත්කලාපීය උද්දිත උද්‍යානයක් තමා සීතාවක උද්‍යානය කියන්නේ. එමෙන්ම ලංකාවේ අවසන් වරට ඉදිකළ උද්දිත උද්‍යාන අතරින් මේ තමා අවසානම උද්‍යානය. මෙහි පිහිටීම ලෙස ගත්තොත් මෙය පුවප්පිටිය තුම්මෝදර ප්‍රධාන මාර්ගයේ අවිස්සාවෙල්ල නගරයට ආසන්නව ඉලුකෝවිට ග්‍රාමයේ ඉදිකර තිබේ. මෙහි වපසරය අක්කර 106ක් පමණ වෙනවා. උද්‍යානය වටා කඳු වලල්ලකින් යුතු අතර එහි ඉහළ කොටසේ නැරඹුම් මධ්‍යස්ථානයක්ද නිර්මාණය කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයට අයත් සීතාවක උද්‍යානය නිර්මාණය වන්නේ 2016 වර්ෂයේදී. මෙය සැබවින්ම ඉතා සිත්ගන්නා සුළු ආකර්ශනීය වූ රමණීය භූමි භාගයක් වේ. එමෙන්ම සංචාරකයන්ට වෙනත් උද්දිත උද්‍යානයකින් නොලද අපූරු අත්දැකීමක් මෙහිදී ලබාගත හැකියි. උද්‍යානයේ දොරටුවේ සිට උද්‍යානයේ කොටස් කීපයකට වෙන් කර ඇත. කුඹුක් කොටස, පුෂ්ප කොටස, මීවන උයන, ඖෂධ උයන, තාලශාක, රෝස උයන, පැල තවාන ඉන් කිහිපයක් වේ. ඉහළ සිට නැරඹුම් මධ්‍යස්ථානයේ සිට උද්‍යානයේ අපූර්වත්වය මනාව විඳ ගැනීමට හැකියාව තිබේ. උද්‍යානයේ ආරම්භක කොටසේ ආපන ශාලාවක් ඇති අතර වැසිකිලි පහසුකම් වලින්ද සමන්විත වනවා. මෙහි විවාහ මංගල උත්සව ඡායාරූප හා වීඩියෝ ගත කිරීම, ටෙලිනාට්‍ය, චිත්‍රපට, විළඳ දැන්වීම්, රූගත කිරීමට පසුතල පහසුකම්ද ලබා ගැනීමට අවස්ථාව ඇත. ඒ වගේම පුංචි දරුවන්ට හා වැඩිහිටියන්ටද හංස බෝට්ටු සවාරි යාමේ අවස්ථාවන් ඇත. සීතාවක උද්‍යානය සංචාරක මධ්‍යස්ථානයක් ලෙසක් අධ්‍යාපනික ලෙස පාසල් දරුවන්ටත්, විශ්වවිද්‍යාල සිසුන්ට, රාජ්‍ය සේවකයන්ට, ත්‍රිවිධ හමුදාවට, පරිසරවේදීන් විසින් කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ සඳහාද යොදා ගන්නා ස්ථානයක් වේ. කලාපයට ආවේනික ශාක රෝපණය කරමින් සංරක්ෂණය කිරීමද මෙහි සිදුවේ. මේ නිසා මෙම උද්‍යානය ඉතා වැදගත්කමක් ඇති සුන්දර භූමියක් වෙනවා. අද මම ඔබට තොරතුරු ගෙන ආවේ
අවිස්සාවේල්ල පිහිටි සීතාවක උද්‍යානය පිළිබඳවයි. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමුවනතුරු ඔබට සුබ සතියන්තයක්.